කට්ටිය ආවනේ දෙනවනේ. හරි. ප්‍රවීන් අනික් කට්ටියටත් ජොයින් වෙන්න කියන්නලෝ. हाँ सर। දෙන්නයි. ඉමේජ් එකක් දෙන්න කියන්න. හරිද? මොකද? हाँ सर। හරි කට්ටිය ආවනේ. හරි. එහෙනම් චුට්ටක් අහගන්නකො ප්‍රවීන් තවදේශ. හරි. මේ එතකොට මේක ද්‍රවීය වෙන්නේ නැහැ. ඊළඟට මම O2 O2 බලන්න. O2 O අතර බන්ධන දෙකයි. දැන් අපි යන්දානේ වටේට තව ඉලෙක්ට්‍රෝනත් 1 2 3යි 4යි. 1 2 3යි 4යි. එහෙනම් මේ බන්ධනය ද්‍රවීයද නැද්ද? ඉමේෂා මේ බන්ධනය ද්‍රවීයද නැද්ද? ඉමේෂා කියන්න බලන්න මේ බන්ධනය ද්‍රවීයද නැද්ද? मैं නෑ. එහෙනම් නිර්ද්‍රවීයයි. එහෙනම් කොහොමද කියන්නේ? නිර්ද්‍රවීය සහසංයුජ බන්ධනයකි. හරි ලියාගන්න. හරි ඊළඟට තව එක්කෙනෙක් මම දෙනවා. ඔන්න බලන්න. HCl HCl හරි HCl එන්නදී ඉන්නේ කෝ අපි අර ඔසි ප්‍රවීන් කෝ
ප්‍රවීන් නැද්ද? හරි කමන්න කරගෙන යමු. HCl. HCl කියන එකේ ප්‍රබලයා කවුරු වෙන්නේ නැද්ද? හයිඩ්‍රජන්ද ක්ලෝරින්ද? හිමේෂ HCl වල හයිඩ්‍රජන්ද ක්ලෝරින්ද ප්‍රබල ඇත්තේ? තරුෂි කියන්න බලන්න හයිඩ්‍රජන්ද ක්ලෝරින්ද ප්‍රබල? හයිඩ්‍රජන් නෑ පුතේ. හයිඩ්‍රජන් චූටි නේද? හයිඩ්‍රජන් පොඩිනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් කියන්නේ පළවෙනිට ඉන්න එක්කෙනානේ. මහත වැඩි කවුද? නේද? ක්ලෝරින් ක්ලෝරින් නේද? එහෙනම් ක්ලෝරින් පැත්තට තමයි ඒක ඇදෙන්නේ. එහෙනම් මේ මැද තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට චුට්ටක් ඇදෙනවනේ. ඒ කියන්නේ චුට්ටක් මේ පැත්තට නැඹුරු වෙනවා කියනවා නම් මේ පැත්තට වැඩිපුර මේ ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්නවා. එහෙනම් මේ පැත්ත චුට්ටක් ඍණාරෝපණය වෙනවා. ඒ අදහසින් අපි ලියනවා මෙතන මෙන්න මේ අකුර ඩෙල්ටා ඍණ. ඒක ලියන්න මෙන්න මෙහෙමයි. ඔන්න ඔහම ලියන්න. දාලා ඍණ දාන්න. ඩෙල්ටා ඍණ වෙනවා මේ පැත්ත. මේ පැත්ත ඩෙල්ටා ධන වෙනවා. හරිද? එහෙනම් මේ සංයෝගය මොකද්ද? ද්‍රවීයද නිර්ද්‍රවීයද? ද්‍රවීය සහ සංයුජ සංයෝගය. ද්‍රවීය සහ සංයුජ සංයෝගය. ප්‍රවීන් මේක අහගෙන හිටියේ HCl නෑ සර් මේක පාට මේ සිග්නල් නැතුව ගියේ. හරි. ඔන්න අහගන්න මම කියලා දෙනවා. මේ HCl තියෙන්නේ. හරිද? දැන් මෙතන පොඩ්ඩක් මට උත්තරයක් දුන්නොත් ලේසි. මෙතන HCl තියෙන්නේ. මේකේ ප්‍රබලයා කවුද? ඒ කියන්නේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න පුළුවන් කාටද? කවුද ප්‍රවීන්? හයිඩ්‍රජන්ද? ඉස්සෙල්ලත් කට්ටියම හයිඩ්‍රජන් කියේ. දැන් මේකේ මෙහෙමයි. හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි ගත්තාම මහතෙක් කෙනා කවුද? හයිඩ්‍රජන් ඉන්නේ පළවෙනිට නේද? එහෙම බැලුවොත් නම් ක්ලෝරින්නේ? ක්ලෝරින්. හරි. එහෙමයි ගන්න. ඒ විදිහටයි ඒක වෙන්නේ. ප්‍රබලයා තමයි ක්ලෝරින්. එතකොට ක්ලෝරින් පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදිලා එනවනේ. ක්ලෝරින් පැත්තට ඉලෙක්ට්‍රෝන ඇදිලා එද්දී ඒ පැත්ත චුට්ටක් ඍණාරෝපණය වෙනවා. ඉලෙක්ට්‍රෝන නෙන්නේ නේද? මැද තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. ඒ පැත්ත චුට්ටක් ඍණ වෙද්දී අනිත් පැත්ත චුට්ටක් ධන වෙනවා. ඒක ලියන්නේ ඩෙල්ටා ඍණ මේ පැත්තේ ලියනවා Cl පැත්තේ මේ පැත්තේ ලියනවා ඩෙල්ටා ධන කියලා. හරිද? ඕකට කියන බන්ධනය එතකොට මොකද්ද? ද්‍රවීය සහ සංයුජ සංයෝගය. හරි. දැන් ඔයගොල්ලන්ට ඔක තේරෙන්නත් එක්ක මම පොඩි ප්‍රශ්න දෙකක් දෙනවා. චුට්ටක් බලන්න මේක පුළුවන්ද කියලා. ජලය කියන්නේ මෙන්න මෙහෙම තියෙන්නේ H ඔන්න ඔය විදිහට. හරිද? H කියලා. මෙතන තියෙනවම ඔන්නෝම අර වටේ ඉතුරු ඉලෙක්ට්‍රෝන ටික. අන්න ඒ ටික තියෙනවා. ඒකට එකසර කියලා කියනවා. හරි දැන් මට මේකේ ඔයගොල්ලෝ ලකුණු කරන්න දැන් මේ ටික ලියාගන්න. ලියාගෙන ඔයගොල්ලෝ මේකේ මට ලකුණු කරලා දෙන්න. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ. තේරෙන්නේ නැති කවුරු ඉන්නවනම් අහන්න ප්‍රශ්න. ඩෙල්ටා ධන ඩෙල්ටා ඍණ ලකුණු කරන්න. ලකුණු කරා නම් හරි කියන්නේ. ඒක තේරෙන්නේ තේරුන්නේ නැහැ. හරි. ආයෙ අහගන්නකො. දැන් ඕම් මෙතන මේ ටික පේනව නේද? ඉමේෂ මේ ටික පේනව නේද? හරි. මෙතන පුතේ තියෙන්නේ H තියෙන්නේ Cl තියෙන්නේ. හරිද? මේ දෙන්නගෙන් ප්‍රබල එක්කෙනා කවුද? මහත එක්කෙනා කවුද? අර ඉලෙක්ට්‍රෝන කවුද? ක්ලෝරින්. ක්ලෝරින්. එහෙනම් ඒ පැත්තට ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇදිලා යනවා.
ඉලෙක්ට්‍රෝන මේ පැත්තට කියන මේ බන්ධනය මැද බන්ධනය කියන ඉලෙක්ට්‍රෝන දෙකන්නේ. ඒ දෙක මෙහෙන් ටිකක් වැඩිපුර ඇදලා ගන්නවා. එතකොට Cl ට එන්නේ මොන ආරෝපණයක්ද? චූටි මොන ආරෝපණයක්ද? හිමේෂ ඍණ ආරෝපණයක්. චූටි ඍණ ආරෝපණයක් හින්දා අපි දාන්නේ මේ අකුර මෙන්න මේ ඩෙල්ටා. මේක ග්‍රීක හෝඩිය අකුරක් ඩෙල්ටා ඍණ. හරිද? මේ පැත්තට එන්නේ ඩෙල්ටා ධන. කලින් කරා මේවා හරි මතක් කරගන්න ඕනේ ඉතින් ඈ. හරි. මොකද්ද මේ පැත්ත ඩෙල්ටා ධන. දැන් තේරුණාද හිමේෂ? හරි. එහෙනම් දැන් මේක බලන්න. මෙන්න මේ ජල අණුව H2O අණුවේ කවුද ප්‍රබලයා? oxygen හරි. එහෙනම් OH කියලා බන්ධනයක් තියෙනවානේ. ඒකේ ඉලෙක්ට්‍රෝන හින්දා මේ පැත්තට එන ආරෝපණය මොකද්ද? ඩෙල්ටා ධනද ඍණද? තරුෂි ඩෙල්ටා ධනද ඍණද? ඍණ හරි ඩෙල්ටා ඍණ. එහෙනම් මෙතන ඩෙල්ටා ධන රයිට්. එහෙනම් මෙතන ඩෙල්ටා මේ පැත්තේ හින්දා මෙතන ඩෙල්ටා මොකක්ද කරන්නේ? ධන ඩෙල්ටා ධනද මේ බන්ධනේ හින්දා ඍණ ඩෙල්ටා ඍණ මේ පැත්තේ. මේ පැත්තේ ඩෙල්ටා ධන හරි. වැඩේ තේරුණා නේද? ඔව් සර් හරි. එහෙනම් ඕක. හරි ඒක ලියාගන්න. රයිට්. දැන් එහෙනම් අපි අපේ පාඩමට අපේ මේකට යන්න. ප්‍රශ්න ටිකට යන්න. දැන් ඔයගොල්ලොන්ට ටියුට් එක පේනවද? ඔව් සර් රයිට්. පේනවා. එහෙනම් බලමු. දැන් ඔයගොල්ලෝ වරද්දන්න බෑ වුන් ඈ. බලන්න. හයිඩ්‍රජන් හා ක්ලෝරින් අතර ඇතිවන සංයෝගයේ බන්ධනය එහෙනම් මොකද්ද? අයනිකද සහසංයුජ ද්‍රවීය සහසංයුජද? මොකද්ද? හිමේෂ කියන්න බලන්න. තරුෂි ඔය දෙන්නම කියන්න. සහසංයුජ කෑල්ල බෑ. තව චුට්ටක් ඒක නිවැරදි වෙන්න ඕන. මෙතන තුනක් දීලා තියෙනවා. සහසංයුජ තමයි. මොකද්ද? ද්‍රවීය සහසංයුජ ද්‍රවීය සහසංයුජ වෙන්න ඕන. එතන ඒක දීලා තියෙනවානේ. සහසංයුජ වෙන වෙලාවක සහසංයුජ කිව්වොත් හරි. දැන් මෙතන තුනක්ම දීලා තියෙනවානේ. එහෙනම් ද්‍රවීය සහසංයුජ තේරෙනවානේ. හයිඩ්‍රජනුයි ක්ලෝරිනුයි තියෙනවා. අර ක්ලෝරින් පැත්තට වැඩිපුර ඇදෙන හින්දා ද්‍රවීය සහසංයුජ. ඇලුමිනියම් හා ඔක්සිජන් අතර සංයෝජනයෙන් සෑදෙන ඔක්සයිඩය ආම්ලිකද බාස්මිකද උභයගුණීද? ඔයගොල්ලන්ට මතකද? උභයගුණී. රයිට්. උභයගුණී. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී. ඔයගොල්ලන්ගේ ඔය තන ෂෝට් නෝට් එකේ දාගන්න ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී වේ. දැන් බලන්න. ආවර්තකයේ දෙවන ආවර්තයට මූල ද්‍රව්‍ය සියල්ලම අණුපිළිවෙලින් තොරව පහත දී ඇත. දෙවන ආවර්තයක තියෙන ඒවා. දැන් ඕක පෙළ ගස්වන්න පුළුවන් නේද? කොහොමද තියෙන්නේ? පටන් ගන්නෙ මොකෙන්ද? කවුරුද කියන්නේ පටන් ගන්නෙ මොකෙන්ද? ලිතියම් කියාගෙන යන්න පුතේ. beryllium boron carbon nitrogen oxygen fluorine neon රයිට් හොඳයි. ඊට පස්සේ Fe ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. පුළුවන් හරි ලේසි නේද? මොකක්ද ඉමේෂ? ක්ලෝරින්ගේ 2.7. හරි. ඊළඟට ලිතියම් හා ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවේ සෑදෙන සංයෝගයේ රසායනික සූත්‍රය ලියන්න. ලිව්වද ඒක? එහෙනම් මොකද්ද ලියුවේ? lithium ඈ? 2 oxygen හරි ඒක මතකයිනේ. ලිතියම් වල සංයුජතාව 1යි. මතකයිනේ. ඔක්සිජන් වල සංයුජතාව 2යි. ඒ සංයුජතා දෙක මාරු කරලා ලියන්න තියෙනවා.
එතකොට Li2O කියලා එනවා. ඊළඟට ඉහතෙහි සඳහන් සංයෝගයේ පවතින රසායනික බන්ධන වර්ගය කුමක්ද? දැන් පුතේ මෙතන කවුද රසායනික බන්ධනය? ඔව්. ලියපෙක් කෙනෙක් කියන්න උත්තරේ මට. දෙන්නම කමන්නේ කියන්නු. කොයික ලිව්වේ නැද්ද? ඒක ලියන්නේ. හරි. දැන් එහෙනම් කියන්න දැන් දන්නේ නැද්ද ඔකට උත්තරේ? ලිතියනුයි ඔක්සිජන් අතර ප්‍රතික්‍රියා සෑදෙන රසායනික බන්ධනය මොකද්ද? ඒහි සඳහන් සංයෝගය. කොහොමද ඒක ගන්නෙ? පටන් ගද්දී මං කියවා අයනික බන්ධන හැදෙන්නේ මොන වගේද? පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ ලෝහවලයි කියලා. දැන් මෙතන ලෝහයක් තියනවද? හිමේෂ තියනවද ලෝහයක්? ඔව් සර්. එහෙනම් මේ මොන බන්ධනයක්ද? අයනික බන්ධන. අයනික බන්ධනයක්. එහෙමයි පුතේ ගන්නෙ ඈ. ඔය කටපාඩම් කරන්න ඕනේ නැහැ. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු දෙකක් සංයෝජනය වී සෑදෙන CO2 අණුවේ ලුයිස් වීහය කවුද? මම ප්‍රවීන්් සර්. හරි කියන්න පුතේ ප්‍රවීන්. සර් ඒක ඉතින් රසායනික බන්ධන වර්ගයක් කියන්නේ එතකොට අයනිකේ ඔක්කොම ඒ රසායනික බන්ධන වර්ගයක් නේ. හරි හරි. ඒක තමයි ඉහතෙහි සඳහන් සංයෝගයේ පවතින රසායනික බන්ධන වර්ගය පුතේ. පටන් ගද්දී මං කියේ රසායනික බන්ධන වර්ග දෙකයි. අයනික බන්ධනයි සහ සංයෝජ බන්ධනයි. අයනික බන්ධන හැදෙන්නේ කවුරුද කියලා මං කිව්වේ අර ෂෝට් නෝට් එකේ. දැන් අපි ලියාගත්තේ. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ ලෝහයි ඉන්න ගෑවිච්ච තැන ඒක අයනික. දැන් මෙතන බලන්නකො. ලිතියම් කියන්නේ පළවෙනි කාණ්ඩේ නේද? එහෙනම් මේ බන්ධනය මොකක්ද? අයනික බන්ධනය. හරි නේද? ප්‍රවීන් හරිද? හරිනේ. ඒ වැඩේ හරි. දැන් කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු දෙකක් සංයෝජන වී සෑදෙන CO2 අණුවේ ලුයිස් ව්‍යුහය දී ඇති කොටුව තුල අදින්න. ලුයිස් ව්‍යුහය. දැන් මේ නෝට්ස් එක හරියුම් චුට්ට ඉතින් මේ ටික ආය මතක් කරගන්න ඕනේ ඉතින්. මතක් කරගත්තාම හරි ඕක ඈ. ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ ඉතින් චුට්ටක් එතකොට මහන්සි වෙමු. මටත් මහන්සි. ඉතින් මමත් දේ දන් උගන්ලා ඇවිල්ලා මෙහෙ ඒකින්ද ඉතින් අපි කොහොම හරි වැඩ ටික කරගමු. මේ ටිකේ විතරනේ. කොහොම බලාගෙන. බන්ධන ඕකේ. මේ අද අපි අර හයිඩ්‍රජන් මේක ඉදුලේ. ඔව්. ඒක ෆොටෝ එකක් දාන්න ගෲප් එකට. මම මේ පුතේ මේකේ දැන් රෙකෝඩින් උත් කරගත්තා. ඔයගොල්ලන්ට ඕන නම් ආයෙ පාරක් අහන්න පුළුවන්. හරිද? නෑ ඒක නෙවෙයි. එහෙනම් අර අද හවස මේ අපි හැදුවේ මොකද්ද? හරි ඒක මුද්‍රවාහිනී පොතේ. හරි මම දාන්නම්. බාලසූරිය සර්ගේ මේ ෆෝන් එකේ තියෙන්නේ. මට එවනවා කියලා කිව්වා. මම මතක් කළා ඒ වගේන දාන්නම්. හරි. පන්ති ඉවරනම මම දාන්නම් කියලා. මේක ලස්සනට තියෙනවා ෆොටෝ එක. මේ හොඳට ලස්සන උඩට තමයි පේන්නේ. අර උඩට ගිහිල්ලා බලද්දි ලස්සනට තියෙනවා. හරි. ඊළඟට ලියාගන්න බන්ධන නිරූපණය කියලා. බන්ධන නිරූපණය. ඔන්න බන්ධන නිරූපණය. ප්‍රවීන් ලොක්ක නැද්ද? බන්ධන නිරූපණය. හරි. බන්ධන නිරූපණය පුතේ මතකද? තිත් කතිර සටහන. තිත් කතිර. අනිත් එක ලුයිස් තිත්. අනිත් එක ඔයගොල්ලෝ පොත බලන්න දැන් අපි කරපු ඈ ගෙදර දැන් ආයේ මම මේ කරපු ටිකෙන් විතර නවත්තන්න එපා. චුට්ටක් ආයෙ ඔබ බලලා මතක් කරගන්න ඈ ඔය ටික. ලුයිස් තිත් කතිර සටහන. තිත් කතිර සටහන ලුයිස් තිත් ව්‍යුහය. අනිත් එක ලුයිස් ව්‍යුහය. හරිද? තුනට බෙදලා ලියාගන්න. එහෙනම් තිත් කතිර සටහන කොහොමද දෙන්නේ? අපි ඉස්සෙල්ලාම ඇඳ හයිඩ්‍රජන් වලට මම ඇදලා පෙන්නන්නම්කෝ. හයිඩ්‍රජන්. එහෙනම් කරන්න මේකේ එක පරමාණුක ගන්න තිත්.
එක පරමාණුක තිත් ගන්නවා ඊට යාබ දෙකෙනාගේ කතිර ගන්නවා. එහෙනම් දැන් මෙතන තියෙන ඇත්තටම දෙකයිනේ. ඕන එක්කෙනෙක්ගෙන් තිත් ගන්න යනවා අනිත් එක්කෙනාගෙන් කතිර යනවා. තේරුණාද? අනිත් කතා කරන්න ඉක්මනට වෙලා යනවා මට ඉවර කරන්න. කො ඔව් සර්. හරි ඊළඟ එක. ඔන්න ලුයිස් තිත් ව්‍යුහය. ලුයිස් තිත් ව්‍යුහය පුතේ තියෙන්නේ හරිම ලේසි ඔක්කොම තිත් ගන්න තියෙන්නේ. ඔක්කොම තිත් විතරයි. එහෙනම් මේ බන්ධනය හැම එකම තිත්. මේ වටේ තිබ්බොත් ඒවත් තිත්. දැන් මේක වටේ නෑනේ. ඊළඟට ලුයිස් ව්‍යුහය කියන එකේ වෙන්න මෙහෙමයි හයිඩ්‍රජන් කියලා ලිව්වා. මෙතන ඉරක් ගැහුවා. බන්ධනේ ඉරකින් නිරූපණය කරන වටේ ඕන තිත් දානවා. හරිද? අපි තව පාරක් ඊළඟට ඔක්සිජන් බලමු. ඔක්සිජන්. හරිද? දැන් මේකේ ඔක්සිජන් වල බන්ධන කීයක් ආවද? ඉමේෂ ඔක්සිජන් වල බන්ධන කීයක් ආවද කලින් යන දාපේ? 4ක්. බන්ධන 4ක් නෙමෙයි පුතේ ඉලෙක්ට්‍රෝන 4ක් ආවේ. බන්ධන දෙකක් දෙකයි රයිට්. එහෙනම් අපි දාන්නේ දැන් බන්ධන ඉලෙක්ට්‍රෝන නම් 4යි කොහොමද දාන්නේ? එක්කෙනෙක්ගෙන් තිතක් දැම්මා අනිත් එක්කෙනාගෙන් කතිරයක් දැම්මා. ඔන්න එක බන්ධනයක් හරි. හරිද? ප්‍රශ්න තියෙනවා ටක් ගාලා කියන්නේ තේරුම් නැහැ කියන්නේ. ඊළඟට තව එක්කෙනෙක්ගෙන් තිතක් එනවා කතිරයක් එනවා. ඔය දෙක නේද? දැන් මෙහි ඉතුරු කීයක් තිබ්බද? ඔව්. ඉතුරු 1යි 2යි 3යි 4යි නේද? ඉතුරු 1යි 2යි 3යි 4යි. එහෙනම් මෙතන දැන් මෙයා තිත්නේ ගත්තේ. එහෙනම් මෙතන අපි දාන්නේ මොනවද? කතිර. හරි. ඒක තේරුණාද? ප්‍රවීන් තේරුණාද? ඔව් සර්. ඉමේෂා තරුෂි තේරුණා. ඔව් සර්. හරි තේරුණ නැත්නම් කියන්න පුතේ චුට්ට හරි තේරුණ නැත්නම් කියන්න. හරි ඊළඟට කරන්න තියෙන පුතේ ලුයිස් තිත් ව්‍යුහය. එහෙනම් ඔයගොල්ලෝ ලුයිස් තිත් ව්‍යුහය ටක් ගාලා දින්න. ලුයිස් තිත් ව්‍යුහය ටක් ගාලා දින්න. මොනවද කරන්න තියෙන පුතේ? හැමෝම තිත් දාලා දින්න එච්චරයි. ඒක ඉවරලා ලුයිස් ව්‍යුහය දින්න. දැන් මතක් කරගන්න මේවා අපි කලින් කරා. ලුයිස් ව්‍යුහය දින්න මොකද කරන්නේ? බන්ධන දෙක විතරක් මොකද කරන්නේ? බන්ධන මෙතන දෙකක් තියෙනවනේ. බන්ධන දෙක විතරක් ඕ දාලා ඉරි දෙකක් ගහනවා. අනිත් ටික ඔක්කොම මොනවද? තිත්. හරි? අනිත්ව තිත්. ඔන්නෝමයි. දැන් මේක තිත් ව්‍යුහය ඔයගොල්ලෝ ඇඳ කියලා මම හිතනවා මෙහෙමයි. ඕ එනවා. මේ මොකද? ඔක්කොම තිත්. 1 2 3යි 4යි. මෙතන එතකොට 1 2 3යි 4යි. 1 2 3යි 4යි. හරිද? ඔක්කොම හරිනේ? හරි. දැන් එහෙනම් කාබන් පරමාණුවක ඔක්සිජන් පරමාණු දෙක සංයෝජනයේ සෑදෙන CO2 අණුවේ ලුයිස් ව්‍යුහය දී ඇති කොටුව තුල අදින්න. එහෙනම් ලුයිස් ව්‍යුහය මොකද්ද? මේකනේ. මෙන්න මේක අදින්න තියෙන්නේ. හරි. ඒක ඇන්දද කට්ටිය? ඔව් සර්. හරි. ඇන්දනේ. හරි. එහෙනම් මම ඕන් ඇදලා පෙන්නනවා හරිද කියලා හරිනම් හිතාගන්න. කාබන් දැම්මා ඔක්සිජන් දැම්මා. පුතේ කාබන්ගේ තියෙන්නේ 2 4. එහෙනම් එයාට ඉලෙක්ට්‍රෝන 4ක් මදිනේ. ඉලෙක්ට්‍රෝන 4ක් මදි නම් කාගෙන් හරි තව ඉලෙක්ට්‍රෝන 4ක් ගන්න ඕන හවුලේ තියා ගන්න ඕන. මෙතන දෙන්නෙක් ඉන්නවා. එහෙනම් එයා මොකද කරන්නේ? එක්කෙනෙක්ගෙන් දෙකක් හවුලේ තියා ගන්නවා අනිත් එක්කෙනාගෙන් දෙකක් හවුලේ තියා ගන්නවා. එතකොට මේ පැත්තේ ඔන්න දෙකක් හවුලේ තියා ගන්නවා දින කතිරේ තිත. හරි. මෙතන දැන් දෙකක් එන්න මේ කතිරේ තිත. හරි. ඊළඟට මෙතන දැන් මේ ටික ගියාට පස්සේ මෙයාගේ දැන් අපි ඔක්සිජන් කතිර කියලා ගමුකෝ. කතිර දෙකක් ගියාට පස්සේ තව කීයක්ද මෙයාගේ තියෙන්න ඕන? කතිර 2යි 1 2 3 4 5යි 6යිනේ. අර එකෙන් අපු දෙකත් එක මෙයා 8ක් වෙලා. එහෙමද ඒක? ඔයගොල්ලෝ තේරුණාද? තේරුණා. තේරුණාද? එහෙනම් අනිත් පැත්ත දැන් ඕන පිළිවෙලට එන්න ඕනේ. මෙතන 3 දෙනෙක් ඉන්නේ.
මෙයා කතිර. එහෙනම් මෙයා තිත්. එහෙනම් මෙයා කවුද? කතිර. එහෙනම් මෙතන දාන්නේ මොනවද? කතිර 2යි කතිර 2යි. හරි. ඔහොමයි එන්නේ තිත් කතිර සටහන පුතේ. දැන් අපිට ලියන්න කියලා තියෙන්නේ ලුයිස් ව්‍යුහනේ. ඔන්න ලුයිස් ව්‍යුහ චුට්ටක් බලාගන්න. ලුයිස් ව්‍යුහ අදින්නේ මෙහෙමයි. C දැම්මා බන්ධන දෙකට ඉරි දෙකක් ගැහුවා. මේ දෙකටත් ඉරි දෙකක් ගැහුවා. ඊළඟට අනිත් ඔක්කොම දාන්නේ තිත් වලින්. 1 2 3 4යි. ඔක්සිජන් සර් සීන් 3යි 4යි. සීලිම ඔක්සිජන් නේ. හරි. දැන් හරිනේ. ඕක ඇඳපු කට්ටිය කවුද? ප්‍රවීන් හරිද? දැන් දෙන්න නැහැ සර් දැන් දෙන්න. දැන් තේරෙනවනේ. හරි. එහෙනම් ඒක අදින්න. මිරර හා දියමන්ති යනු කාබනි ප්‍රධාන බහුරූපී ආකාරයෙන් බහුරූපී ආකාරයෙන් විද්‍යුතය සන්නයනය කරන්නේ කුමන ආකාරයේද කියන්නවත් ඕනේ නැහැ. මොකක්ද උත්තරේ? මිරරද දියමන්තිද? ඒක දන්නේ නැද්ද? දියමන්ති කවුද දියමන්ති කිව්වේ? ඈ කවුද දියමන්ති කිව්වේ? තරුසි. තරුෂි. දියමන්තිද? දියමන්ති මේ විද්‍යුතය සන්නයනය කරනවද? නෑ විනිලා මිරරන් හරි හරි. ඊළඟට එකට යන්න. මෙම ආවර්තය ඇති මූලද්‍රව්‍ය වලින් පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍යයත් විද්‍යුත් ඍණතාව වැඩිම මූලද්‍රව්‍යයත් පිළිවෙලින් ලියන්න. පළමු අයනීකරණ ශක්තිය අඩුම කාගේද? පළමු අයනීකරණ ශක්තිය අඩුම කාගේද? කාගේද අඩුම? ලිතියම් වල නේද? පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය ලිතියම්. ඊළඟට දෙවෙනි පළමු අයනීකරණ අඩුම මූලද්‍රව්‍ය විද්‍යුත් ඍණතාව වැඩිම. පුතේ මේකේ විද්‍යුත් ඍණතාව වැඩිම කවුද? ඔයගොල්ලන්ට මතකයි නේද අර විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා ෆ්ලෝරින් නේද? මතකනේ විද්‍යුත් ඍණතාව වැඩිම කෙනා ෆ්ලෝරින්. හරිනේ. ඒ ටික හරිද ඔයගොල්ලෝ ලිව්වද? ඒකේ ප්‍රශ්නයක් මොකුත් තියනවද? හිමේෂා ප්‍රශ්නයක් තියනවද? නෑ ඒ ටික හරි. විද්‍යාගාරයේදී ඔක්සිජන් වායු නීදයන් නිපදවා ගැනීම පරීක්ෂණයට අදාළව පහත ප්‍රශ්න පදනම් වේ. පහත දී ඇති සංයෝග අතරින් ඔක්සිජන් වායු නිපදවා ගැනීමට භාවිත කළ හැකි වන්නේ කුමන සංයෝගයද? හරිද? ඔක්සිජන් වායු නිපදවා ගන්න. හරි. මූලික කරුණු ටික කියලා දෙනවා විතරයි. හරිද? මූලික කරුණු ටික කියලා දෙනවා විතරයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ආයෙ ඔක තනියම කරන්න ඕනේ. උත්තර ටික ඔක්කොම කියලා දීලා දැන් නැහැනේ. ඊට පස්සේ කරලා මට පෙන්නන්න ඕන. මම ඊට පස්සේ කරලා දෙන්නම්. වායු පිළියෙල කිරීමත් අද කරලා ඉවරයක් කරමු. හරි. වායු පිළියෙල කිරීම කියලා ලියා ගන්නකො. වායු පිළියෙල. වායු පිළියෙල කිරීම. දැන් ඔයගොල්ලෝ ගන්න මම කිව්වා නේද පෙරලාගෙන තියාගන්න කියලා වායු පිළියෙල කිරීම කියන තැන. දැක්කද? එයින් ගත්තද? එයින් ගත්තද? ගත්තා. හරි. එතකොට අපි වායු වර්ග තුනක් පිළියෙල කරා. මොනවද අපි පිළියෙල කරපු වායු? ඉමේෂ මොකක්ද අපි පිළියෙල කරපු වායු? ඉමේෂ ඉමේෂ කොහොමද? අරුෂි මොනවද අපි පිළියෙල කරපු වායු?
ප්‍රවීණ. ඔය ටික මේ තියෙන්නේ 10 පුතේ. ඔව් නේ 10. ඔව් 10 පොතේ මම කියන්නම් පිටුව 10 එක කොටසේ නෑ 10 දෙක කොටසේ 10 දෙක කොටසේ 104 පිටුව 10 දෙක කොටසේ 104 පිටුව. හරි සර් පෙරලා ගත්තා. පෙළගත්තා. හිමේෂා හරිද? හරි සර්. හරි. මේ තරුෂි ඉන්නා නේද? තරුෂි හරි නේද? හරි සර්. හරි. ඉස්සෙල්ලාම මට කියන්න පිළියෙල කරගන්න වායු වර්ග ටික මම ටක් ගාලා කියන්න ඉක්මනට. හයිඩ්‍රජන්, හරි. ඔක්සිජන්, ඔක්සිජන්, හරි. කාබන් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්. හරි. හරි. පුතේ. අන්න අහගන්න මේකේ වැදගත් කරුණු ටික. හයිඩ්‍රජන් අපේ ඔයගොල්ලෝ දන්නා නේද අපේ සාමාන්‍ය වාතයේ සංයුතිය. සාමාන්‍ය වාතය කියන්නේ මිශ්‍රණයක් පුතේ. අපේ අවට තියෙන වාතයේ මිශ්‍රණයක්. ඔයගොල්ලන්ට ඉස්සරත් කියන නයිට්‍රජන් 78යි ඔක්සිජන් 20යි එහෙම කියලා කිව්වම මතකද? ඒ වගේ මිශ්‍රණයක් තියෙනවා. මේ මිශ්‍රණයේ ඝනත්වය ගත්තොත් මේ මිශ්‍රණයේ ඝනත්වයක් තියෙනවානේ. ඒක වායු වුණාට ඒකේ ඝනත්වයක් තියෙනවානේ. ඒ ඝනත්වය අපි හිතුවොත් යම්කිසි අගයක් කියලා හයිඩ්‍රජන් වායුවේ ඝනත්වයට වඩා ඒක වැඩි. ඒකින්ද තමයි බැලුම් බෝලයක් හයිඩ්‍රජන් වල මේ හයිඩ්‍රජන් මේ ඒකට දාලා පිඹුවට පස්සේ බැලුම් බෝලේ උඩ යන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. වතුර ජලාශයක් තියෙනවා. හරිද? වතුර ජලාශයේ දැන් වතුර වල ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් තියෙන දෙයක් වතුර වල යට ඉඳන් අතහැරියොත් මොකද වෙන්නේ? ඒක උඩට යනවනේ. අන්න ඒ වගේ බැලුම් බෝලේ දාලා තියෙන වායුවේ ඝනත්වය අඩු වුණාම මොකද වෙන්නේ? අර බැලුම් බෝලේ දැන් අපි වාතයෙන් ඉන්නේ. ඒක අතහැරපු ගමන් මොකද වෙන්නේ? වාතේ උඩට යනවා. එතකොට හයිඩ්‍රජන් වායුව මොකද්ද? සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩිද අඩුද? ඝනත්වය අඩුය. හරිද? සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය අඩුයි. ඔක චුට්ටක් මතක තියාගන්න. ඊළඟට ලියාගන්න ඔක්සිජන් සාමාන්‍ය වාතයට ඝනත්වයෙන් දල වශයෙන් සමානයි. දල වශයෙන් සමානයි. හරිද? එහෙනම් මොකද වෙන්නේ? ඔක්සිජන් ටිකක් තියෙන බැලුන් එකක් අපි උඩ යනවා. උඩ යනවද? ඔක්සිජන් පුරවපු බැලුන් එකක් උඩ යනවද? හිමේෂ උඩ යනවද? නෑ උඩ යන්නේ නෑ. හරි. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි. සාමාන්‍ය වාතයට වඩා ඝනත්වය වැඩි. ඔන්න ඔය ටික ලියා ගන්නකො. හරිද? ඊළඟට මේකට ඇටෝම් 3ක් තියෙනවා. හරිද? ඇටෝම් 3ක් තියෙනවා. ඔන්න පළවෙනි ඇටෝම්. හයිඩ්‍රජන් හදන ඇටෝම්. හරිද? හයිඩ්‍රජන් හදන ඇටෝම තමයි මෙන්න මේ වගේ තියෙනවා. බලාගන්නකො පුනීලයක් තියෙනවා නේද? අන්නේ ඇටෝම් බලාගන්න. මේ පුනීලයක් තියෙනවා. මෙතනින් තියෙනවා. sorry. මේ මොකද්ද මේ කේතු ප්ලාස්කෝ මේකට කියන්නේ මේ පොඩි පුනීලයක් තියෙන්නේ. තිසල් පුනීලය කියලා කියන්නේ. එතකොට මේක ගිල්ලලා තියෙනවා අර ද්‍රවයේ. මේක ඇවිල්ලා අම්ලයක් මේකට දානවා. මෙහෙම කෑලි දාලා තියෙනවා. ඒවට කියන්නේ ලෝහ කියලා. ලෝහ කැබලි කියන්නේ සිංක් කැබලි. මතකද ඔයගොල්ලෝ හැදුවා? අපි මතකද හැදුවා? හයිඩ්‍රජන් වායුව හැදුවා මතකද? සිංක් කෑලි ගෙනාව මතකද? සිංක් කෑලි. අර සිංක් අර ටින් තියෙන්නේ අන්න ඒ සිංක් ටින් ගෙනල්ලා ඒවා කපලා පොඩි කෑලි වලට කපලා අපි දාලා හැදුවේ අර අපි මේ බැලුම් උඩ ඇරිය. ඒ විදිහට තමයි කරන්නේ. සිංක් වලට තනුක ආම්ලයක් දැම්මට පස්සේ තමයි හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ.
හරිද? හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ. දැන් මෙතනින් පිට වෙනවනේ හයිඩ්‍රජන් වායුව. ඒක බටයකින් එළියට ගන්නවා. බටයකින් එළියට ගන්නවා. බටයකින් එළියට ගන්නවා. මේ කියන විදිහ අහගන්න. බලාගන්න. බලාගන්න ගමන් ඇඳ ගන්න. මේ වායුව අපි නිකම්ම මේ මොකද කරන්නේ? නිකම්ම තිබ්බොත් මොකද වෙන්නේ? මේ වායුව කොහෙටද යන්නේ? සාමාන්‍ය වාතයේ කොහෙටද යන්නේ? උඩට යන්නේ. නේද? උඩට යන්නේ. අපි කරන්නේ මේ ටික දැන් එකතු කරගන්න එපේ. එකතු කරගන්න කරන්නේ මෙන්න මේ වගේ පොඩි ඇටෝමක් තියෙනවා. මේ වගේ වතුර බේසමක් වගේ තියෙනවා. ජල ද්‍රෝණිකාවක් කියලා කියන්නේ. එතනින් මෙන්න මෙහෙම බටේ ඇවිල්ලා මෙතනින් මෙහෙම හදලා තියෙන එකක්. මෙහෙම පොඩි ඒක තියාගන්න පොඩි ස්ටෑන්ඩ් එකක් වගේ තියෙනවා. මේ නලේ දිගටම තියෙනවා. මෙතන මේ උඩටම වතුර පුරවලා තියෙනවා. ඔන්න ඔය වගේ එකක්. මේකේ කොහොම නලයක වතුර සම්පූර්ණයෙන්ම පුරවලා හදලා තියෙනවා. හරි. කොහොම පුරවලා තියෙන්නේ. මේ නලය මොකද දැන්? යටිකුරුයි නේද? යටිකුරු විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේකට කියන්නේ වායු සංග්‍රහණ මංචකය කියලා. වායු සංග්‍රහණ මංචකය. වායු සංග්‍රාහක මංචකය ඔය වචනේ කියන. වායු සංග්‍රහණ මංචකය. හරි මේක තමයි කැකෑරුම් නලයක් ගන්න පුළුවන්, පරීක්ෂණ නලයක් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. දැන් මොකද කියන්නේ? දැන් මේ පරීක්ෂණය වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දැන් මේ මෙතන තිසල් පුනිල තියන්නේ නැහැ කියලා අහුව මොකටද? දැන් හිතන්නකො මෙතන අම්ල ඉවරුනොත් එහෙම අම්ල දාන්න මේක ගලවන්න එපේ. ඒකින් තමයි මේ තිසල් පුනිල දාලා තියෙන්නේ. එතකොට මේ තිසල් පුනිල මේක ගිල්ලුවේ නැත්තම් මොකද වෙන්නේ? මේ හරිය තියෙනවා තිසල් පුනිල. මොකද වෙන්නේ? තර්ෂි මොකද වෙන්නේ? මේ තිසල් පුනිල මේ හරිය තිබ්බොත්. තර්ෂි මොකද වෙන්නේ? හිමේෂ මොකද වෙන්නේ? තව චූට් එකකින් කට් වෙයි ඈ. හරි. මේ තිසල් පුනිල්ල මේක ගෙල්ලලා තිබ්බේ නැත්තම් එන්නේ මේ හයිඩ්‍රජන් මේක දිගේ උඩට යනවා. හරි. අන් එහෙම දෙයක් වෙලා මේ එතකොට හයිඩ්‍රජන් හැදෙන ටික මෙතනින් එකතු වෙන්නේ නැහැ. හරිද? හරි. ඊළඟට ඉමේෂ් ඇහෙනවද මං කියන ටික? ඔව් සර්. හරි. ඊළඟට මෙන්න මේක. දැන් මේකේ පුතේ අපිට දැන් මේකට කියන ක්‍රමයට කියන්නේ ජලය යටපැත්තට යන්නේ. ඒකින්ද ජලයේ යටිකුරු විස්ථාපනය ක්‍රමය කියලා දාලා ජලයේ යටිකුරු විස්ථාපනය කියලා දාගන්න. පොතේ තියෙනවා ඒක බලාගෙන ඔන්න ෂෝට් නෝට් එක ගහගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක. තව පුළුවන් මේ බටේම ඔයගොල්ලෝ හිතන්නකෝ මේ බටේම ඇල්ලුවොත් එහෙම මෙන්න මේ වගේ නලයක් ඇතුළට. මොකද වෙන්නේ මේ හයිඩ්‍රජන් වායු උඩ යනවා කියලා මං කියවන්නේ. හයිඩ්‍රජන් වායු මෙහෙම ඉහළ යනවා කියලා කිව්වනේ. හයිඩ්‍රජන් වායු ඉහළ ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන එකතු වෙනවා හයිඩ්‍රජන්. එතකොට ඒක පුළුවන් මොකද්ද? දැන් මේ වාතය මොකද වෙන්නේ? එළියට යනවනේ ඒකින්ද. ඒකට මොකද්ද කියන්නේ ක්‍රමය? වාතයේ මොන විස්ථාපනයද? වාතයේ මොන විස්ථාපනයද? ඒකට කියනවා වාතයේ යටිකුරු විස්ථාපනය. ඔන්න ඔය ක්‍රම දෙකටම පුළුවන්. වාතයේ යටිකුරු විස්ථාපනය. මේ කැලේ ටික ඔක්කොම එකයි. මෙතන අර මේක වෙනුවට වෙන මේක පාවිච්චි කරන්න පුළුවන්. නිකන් නලයක් දානවා මේ බටේ. ඒතර මේ උඩ එකතු වෙලා තියෙනවා මේ නලයේ උඩ හයිඩ්‍රජන්. හරිද? ඔන්නමයි වෙන්නේ. හරිනේ. ඔය දක්වා ටික තේරුණාද? ඔන්න එක වායු වර්ගයක් පිළියෙල කිරීම හරි. අම්ලයකට සිංක් කැබලි දාපුවම තමයි හයිඩ්‍රජන් හැදෙන්නේ. ලියාගන්න අම්ලයකට සිංක් මැග්නීසියම් වැනි දෑ දැමූ විට